feel attack happening Buddhagaya. එවැගේම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය ගෝලව හැටියට අපට අතිශය වේදනාවක් සහ කම්පනයක් මේ මොහොතේදී අපේ හිතට ඇති වෙලා තියෙනවා. මේ රටේ ප්‍රශ්න වලට ඇගිලි ගහන්නේ මොන හයියක් අරගෙනද? යකෝ මේක අපේ රට ඉන්දියාව කොලනියක් නෙමෙයි. මේක ස්වෛරී රාජ්‍යයක්. පළාත් සභා බෙදන්න, ඉඩම් බලතල දෙන්නලු, පොලිස් බලතල දෙන්නලු. මේක මේ රටේ ප්‍රශ්නයක් මිස ඉන්දියාවේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේ අපේ තියෙන ඉවසීම මූ හිතන් ඉන්නේ නියුටකමක් කියලා. හේතුව තමයි අපි මේ ආණ්ඩුවට බල කර හිටිනවා. අපි මේ ආණ්ඩුවෙන් විශේෂයෙන් වගකීමෙන් ඉල්ලා හිටිනවා. විශේෂයෙන්ම අපි දන්නවා නිදහස් වීසා ලබාගෙන ඉන්දියන් කාර්යයන්ට මේ රට තුල නිර්දිල දිනවද? නමුත් අපේ උපාසකම්මලා අවුරුදු 60 උපාසකම්මලා ඉන්දියාවේ වන්දනාව යන්න ගියාම කිලෝමීටරයක් පොලිමේ ඉන්න ඕනි. මෙන්න මෙහෙමයි මුංගල අපිට සලකන්නේ. ඒ ඉන්දියාවේ බුදුහාමුදුරු උත්පත්තිය ලැබපු ස්ථානයේ තිබෙන අපේ පූජනීය ස්ථාන රැකබලා ගැනීමට ඔවුන්ට අද හැකියාවක් නැති වෙලා තියෙනවා. ඔවුන්ගේ වගකීම පැහැර හැරලා තියෙනවා. ඒක නිසා අපි පැහැදිලිව කියනවා මේ වගකීම ඉෂ්ට කරන්න කියන කාරණාව තමයි අපි ඉන්දියන් මහා කොමසාරිස් කාර්යාලයට කියන්නේ. ඒක නිසා මේ වගකීම ඉෂ්ට කරන්න බැරි නම්